hello guys, welcome back. ඉතින් මොකෝ වෙන්නේ? ඉතින් ඔන්නවලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඉතින් ඔයාලට සුපිරි ගන් ස්කින් නැත්තම් ඉතින් ඔයාලගේ ගේම් එකේ ඩැමේජ් එක සුපිරියටම වැඩි කරගන්න පුළුවන් සුපිරිම කැරක්ටර් ස්කිල් 4ක් ගැන. ඉතින් මේ කැරක්ටර් ස්කිල් 4 දාන් ගියොත් ඔයාලට එවෝ ගන් මැක්ස් එකටත් වඩා සුපිරියටම ඩැමේජ් දාගන්න පුළුවන් ඉතින් ගේම් එක ඇතුලෙන්. ඉතින් ඒ වගේ මතක් කරනවා ඉතින් අද අපේ වීඩියෝස් 30 22 වෙනි දවසේ ඉතින් ඔයාලට ඉස්සරහට තවත් අලුත් වීඩියෝස් 8ක් අරන් එනවා. ඉතින් ඒකින්ද channel එක subscribe කරපො නැති කවුරු හරි ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා all කියලා දාලා දෙන්න. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්නත් එක්ක මතක් කරනවා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්නත් අනිවාර්යෙන්ම වීඩියෝ එක share කරන්න. ඒ වගේම මතක් කරනවා ඔයාලට game එක පැත්තෙන් account එකක් හරි ඒ වගේම YouTube පැත්තෙන් thumbnail edit logo edit ඒ වගේම ඔයාලට free fire game එකෙන් tournament වලට join වෙලා සල්ලි වන්න ඕන. ඉතින් මෙන්න මේ number එකට message එකක් දාන්න පුළුවන්. ඒ වගේම පල්ලෙන් දාලා තියෙන group එකේ link එක. ඉතින් ඔයාලට group එකේ link එකනොත් ඇවිදින් tournament වලට join වෙන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. නේද? අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 1 කැරක්ටර් විදිහට ඉතින් තෝරගන්න. ඉතින් මෙන්න මේ මාරෝ කියන කැරක්ටර් එක ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් ගේම් එකේ මැච් එකකට ගිහින් කොහොමද ඉතින් මෙන්න මේ කැරක්ටර් එක වැඩ කරන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ මාරෝ කියන කැරක්ටර් එකේ වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් මෙන්න මේ කැරක්ටර් එකෙන් වෙන්නේ ඉතින් එනිමියයි ඔයයි අතර පරතරය වැඩි වෙන්න ඩැමේජ් එක වැඩි වෙනවා. ඉතින් මගේ වම් මැද පැත්තේ තියෙන්නේ මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක යූස් කරන්නේ නැතුව ගත්ත ඩැමේජ් එක. ඒත් එක්කමයි දකුණු අත පැත්තේ තියෙන්නේ මේ විදිහට. ඉතින් ඔයාලට පේන විදිහට මෙන්න මේ විදිහට කැරක්ටර් එක යූස් කරපුවාම එන ඩැමේජ් එක ඉතින් ඔයාලට පේනවා ඇති. එනිමියත් එක්ක ඉන්න දුර වැඩි වෙන්න හරිනම් වෙන්න ඕනේ ඩැමේජ් එක අඩු වෙන එකනේ. මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක දාන් ගියපම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඩැමේජ් එක වැඩි කරගන්න. ඉතින් සෑහෙන්න ඩැමේජ් එක වැඩි වෙනවා. ඉතින් ඔයා ඉන්න දුරත් එක්ක ඉතින් මේක සුපිරිම කැරක්ටර් ස්කිල් එකක්. ඔයාලට ගන් ස්කින් නැත්තම් ඒ කියන්නේ ඉතින් මාරම කැරක්ටර් ස්කිල් එකක් ඔයාලට වෙනවා ඇති. කැරක්ටර් ස්කිල් එක දාන්න නැති වෙලේ 62යි යන්නේ. ඔයාලට වෙනවා ඇති කැරක්ටර් ස්කිල් එක දැම්මට පස්සේ 75ක් ඩැමේජ් එක යනවා. ඉතින් ওই විදිහට තමයි ඔය කැරක්ටර් ස්කිල් එක තියෙන. මං හිතනවා ඒ ස්කිල් එක තේරෙන්න නැති කියලා. එහෙනම් ඉතින් අපි බලමු අපේ ලිස්ට් එකේ නම්බර් 2 කැරක්ටර් ස්කිල් එක මොකක්ද කියලා. හරි ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 2 විදිහට තියෙන ඉතින් මොන කැරක්ටර් එකද කියලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලිස්ට් එකේ නම්බර් 2 විදිහට තියෙන ඉතින් මෙන්න මේ හයාටෝ කියන කැරක්ටර් ස්කිල් එක. ඔයාලට ඉතින් මම මැච් එකකට ගිහින් පෙන්නන්න ඉතින් කොහොමද කැරක්ටර් ස්කිල් එකේ ඩැමේජ් වැඩි වෙන්නේ ඒ වගේම කැරක්ටර් ස්කිල් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් කැරක්ටර් ස්කිල් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ කැරක්ටර් ස්කිල් එකේ වෙන්නේ ඉතින් හයාටෝව ඔයාලා දාන් ගියොත් ඔයාලගේ HP ගාන අඩු වෙන තරමට ඔයාලගේ ඩැමේජ් එක එන්න වැඩි වෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති ඉතින් ඩැමේජ් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අපි normal කැරක්ටර් එකක් දාන් ගියපුවාම ඉතින් මෙන්න මේ වගේ 45 51 58 62 වගේ ඩැමේජ් තමයි එන්නේ. ඉතින් ඔයාලා මේ කැරක්ටර් එක දාන් ගියාට පස්සේ ඔයාලගේ HP ගාන අඩු වෙනවා. ඔයාලට පේනවා ඇති 57 58 59 60. ඉතින් ඔයාලට බුලට් අඩු ගානකින් එනිමියව නොක් කරලා දාන්න පුළුවන්. හරිද? මේකත් සුපිරිම කැරක්ටර් ස්කිල් එකක්. ඔයාලට ගන් ස්කින් නැත්තම් ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ගන් ස්කින් නැත්තම් මේ කැරක්ටර් එකක් දායන්න. මේ කැරක්ටර් එකයි කලින් කැරක්ටර් එකයි දාපුවම ඔයාලට ගේම් එක පැත්තෙන් ලොකු ඩැමේජ් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු අපේ ලිස්ට් එකේ නම්බර් 3 කැරක්ටර් එක මොකක්ද කියලා. ලිස්ට් එකේ නම්බර් 3 විදිහට තියෙන ඇක්ටිව් ස්කිල් එක විදිහට ඔයාලා දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ නේරෝ කියන කැරක්ටර් එක. ඉතින් මේ කැරක්ටර් එකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැරක්ටර් ගේම් එකට අලුතෙන් ආපු කැරක්ටර් එකක්. මේකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් ඔයාලට මේ කැරක්ටර් ස්කිල් එක දාන් ගියපුවාම ඉතින් ඇක්ටිව් ස්කිල් එක විදිහට ඔයාලා ඒක මේවා කරපු ගමන් ඉතින් බෝලයක් වගේ එකක් එනිමි එකකින් වදිනවා. ඉතින් ඒක වැදිලා මීටර් 8ක් වෙනකල් ඒක ලොකු වෙනවා. හරිද? ඒ ඇතුළේදී එනිමියට වෝල් ගහන්න බෑ. කියන්නේ එනිමියට වෝල් ගහන්න බෑ ඒ රවුම ඇතුළේදී. ඒ වගේම තප්පරයකට ඩැමේජ් වෙනවා HP 6 ගාන. ඉතින් එතකොට මේ කැරක්ටර් එක දාපුවම ඔයාලට පුළුවන් එනිමි එකෙන් සුපිරියටම ඩැමේජ් එකක් ගන්න. සාමාන්‍යයෙන් එනිමියෙක් එනිමියට ඩැමේජ් කරාට පස්සේ ඌ වෝල් එකක් ගහගත්තට පස්සේ ඉතින් මෙන්න මේ කැරක්ටර් එකේ රවුම යවලා එනිමියව කිල් කරලම දාන්න පුළුවන්. මොකද
සාමාන්‍යයෙන් HP 30ක් 40ක් විතර ඔයාලට මෙන්න මේ කැරක්ටර් එකෙන් එනිමියාගේ බස්ස ගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඉතින් මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක කූල් ඩවුන් වෙන්න යනවා තප්පර 45ක්. ඒ වගේම කැරක්ටර් ස්කිල් එක ඉතින් ආසන්න වශයෙන් තප්පර 12ක් වගේ කාලයක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ කැරක්ටර් ස්කිල් එකෙන් සුපිරිම වැඩක් ගන්න පුළුවන්. ඉතින් එනිමි නොක් කරන්න ඒ වගේම එනිමියට වෝල් ගහන්න බෑ කියන්නේ ඉතින් ඔයාලට දුර ඉඳන් සුපිරියටම ඩැමේජ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇක්ටිව් ස්කිල් එක දාන් ගියොත් හරිය. ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන නම්බර් 4 කැරක්ටර් එක මොකක්ද කියලා බැලුවොත් ඉතින් අපේ ලිස්ට් එකේ නම්බර් 4 කැරක්ටර් ස්කිල් එක විදිහට තියෙන්නේ ඉතින් ඔයාලා හැමෝම දන්න වුල්ෆා කියන කැරක්ටර් එක. ඉතින් මේ කැරක්ටර් එකෙන් වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් වුල්ෆා කියන කැරක්ටර් එකෙන් වෙන්නේ ඉතින් ඔයාලා ආසන්න වශයෙන් කියන්නේ ඔයාලා මැච් එකකට ගියාට පස්සේ ඔයාලගේ හෙඩ්ෂොට් ඩැමේජ් එක වැඩි කරනවා. ඒ කියන්නේ ඔයාලා දිහා එනිමි ඒ කියන්නේ ඔයාලා දිහා 3 දෙනෙක් බලන් හිටියොත් ඒ කියන්නේ මැච් එකකට ගියාට පස්සේ ඔයාලා දිහා එක්කනේ තප්පරයක් බැලුවත් ඇති මෙන්න මේ ඇක්ටිව් ස්කිල් මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක ඔන් වෙනවා. ඉතින් එතකොට 3 දෙනෙක් ඒ විදිහට බැලුවොත් ඔයා දිහා ඔයා ගහන හෙඩ්ෂොට් වලින් ඩැමේජ් එක 100ට 30ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයා දිහා 3 දෙනෙක් බලලා අයින් වුණොත් හරි බලන් හිටියොත් හරි මෙන්න මේ විදිහට ඔයා 100ක හෙඩ්ෂොට් එකක් තිබ්බොත් ඔයාගේ ඩැමේජ් එක 130ක් දක්වා වැඩි කරනවා. ඒ වගේම එක්කෙනෙක් එහෙම බලලා මේ අයින් වෙලා හරි ඔයා දිහා බලන් ඉන්නවා නම් හරි ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට 110ක ඩැමේජ් එකක් ගන්න 100ක හෙඩ්ෂොට් එකක් වැදුනොත් ඒ වගේම මේ කැරක්ටර් එක ආපස්සටත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ එනිමියෙක් ඔයාට හෙඩ්ෂොට් එකක් තිබ්බොත් අර විදිහටම ඩැමේජ් අඩු වෙලා වදින්න. ඒ කියන්නේ ඔයා දිහා 3 දෙනෙක් ස්පෙක්ට් කරන් ඉඳලා අයින් වෙලා හරි ගියොත් ඔයාට එනිමියා 100ක ඩැමේජ් එකක් තියන් ගියොත් මේ කැරක්ටර් එක දාන්න නැතුව ගිහිල්ලා එනිමියා වෙඩි තිබ්බොත් ඔයාට HP 100ක් ඩැමේජ් වෙනවා නම් ඉතින් මේක දාන් ගියාට පස්සේ ඔයාගෙන් ඩැමේජ් එන්නේ HP 70ක් වගේ ගාණක්. හරිද? ඉතින් මං හිතනවා ඔයාලට ඒකත් තේරෙන්න ඇති කියලා. හරි ඉතින් ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ කැරක්ටර් ස්කිල් 4 දාන් ගියොත් ඔයාලට ගන් ස්කින් එවෝ ගන් ස්කින් මොනවා හරි ගන් ස්කින් නැතත් සුපිරියටම ඩැමේජ් කරගන්න පුළුවන්. ඒ වගේම ගන් ස්කින් තියෙයි නම් තවත් ඩැමේජ් එක ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. හරිද? ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට අපි ගියා හෙටත් මේ වෙලාවටම සෙට් වෙමු.